ආයුබෝවන් සුබ දවසක් ආදරණීය පොඩි වැඩෝ සියලු දෙනාටම ඔන්න මම අදත් ආවේ අපේ 3 4 5 කියන වසරවල් වල ඉන්න පොඩි වැඩොන්ට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන. මේ වටිනා කියන වීඩියෝ එක කියන්නේ පුතේ ඔයා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනකොට ඔයාගේ ශිෂ්‍යත්ව පේපර් එකේ තියෙනවා මං අද ඔයාට මේ ඉදිරිපත් කරන ගැටලු රටාවට අදාළ ප්‍රශ්න. ඒක පුතේ අනිවාර්යෙන්ම එන ප්‍රශ්න රටාවක් නැත්නම් ගැටලු රටාවක්. ඒක නිසා ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මම අද ඔයාලට කියනවා මේ ගැටලු රටාව කොහොමද ලස්සනට නිරවුල්ව විසඳන්නේ සහ තප්පර කිහිපයෙන් විසඳන විදිහත් මම ඔයාලට කෙටි ක්‍රමයක් මගින් කියලා දෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න 3 4 5 පොඩි වැඩක් නම් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඔයාට 3 4 5 ඉන්න පොඩ්ඩෙක් ඉන්න ලොකු කෙනෙක් නම් ඔයාත් අනිවාර්යෙන් මේක බලන්න. රයිට්. එහෙනම් අපි බලමු අද මොකද්ද මම කතා කරන ගැටලු රටාව කියලා. හරි. එහෙනම් අපි බලමු මොකද්ද ගැටලුව කියලා. මම ඔයාලට මුලින්ම ගැටලුව ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් කොහොමද මේ ගැටලුව අපි නිරවුල්ව විසඳන්නේ කියලා. රයිට්. එහෙනම් ඔයාගේ ස්ක්‍රීන් එකේ ඔන්න දැන් ගැටලුව නිරූපණය වෙනවා. ඔයා අවබෝධයෙන් කියව ගන්න මමත් දැන් ගැටලුව කියවන්න. ක්‍රිකට් තරගයකදී එක ක්‍රීඩකයෙකු පන්දු 10ක් තුළ ලකුණු 54ක් රැස් කරන ලදී. ඔහු එල්ල කළේ 6 පහර සහ 4 පහර පමණි. ඔහු එල්ල කළ 6 පහර ගණන සහ 4 පහර ගණන වෙන වෙනම සොයන්න. පැහැදිලි නේද? රයිට්. මම හිතනවා හොඳටම පැහැදිලි ඔයාට වන්න මම ඉදිරිපත් කරපු ගැටලුව මේක තමයි. රයිට්. එහෙනම් ඔයා ගැටලුව හොඳට කියවගත්තු නිසා අපි යන් දැන් ගාන හදන්න. රයිට්. ඔන්න මම කෙටියෙන් දාලා තියෙනවා මේ ක්‍රීඩකයා පුතේ පන්දු 10ක් ඒ කියන්නේ බෝල් 10කට මුහුණ දීලා එයා ලකුණු රැස් කරගෙන තියෙනවා 54ක්. කතන්දරේ පැහැදිලිනේ. පන්දු 10යි ලකුණු 54යි. එතකොට මෙයා ගහලා තියෙන්නේ පුතේ ඔක්කොම 6 පහරවල් සහ 4 පහරවල් තමයි ගහලා තියෙන්නේ. ඔයාගෙන් අහන්නේ 6 පහරවල් කීයක් ගැහුවද? 4 පහරවල් කීයක් ගැහුවද කියලා. පැහැදිලිද? රයිට්. මම මේක ඔයාට මෙන්න මෙහෙම තියරිය මුලින්ම කියලා දෙන්නම්. අපි හිතමු පුතේ මෙන්න මෙහෙම බෝල් 10 තියෙනවා දැන්. ඔන්න මම බෝල් 10 අඳිනවා. 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි 10යි. ඔන්න බෝල් 10 තියෙනවා. මේ තියෙන්නේ බෝල් 10. 1 2 3 4 5 8 9 10. මෙන්න මෙයා මොහොන දුන්නු පන්දු 10 තියෙනවා. මම හිතනවා මුලින්ම නැත්තම් මම ඔයාට මේ ගැටලුව හදන්න මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. මේ පන්දු 10ටම මෙයා ගැහුවේ 4 පහරවල්. රයිට්. එහෙනම් මම ඔන්න මේවා ඔක්කොම 4 පහරවල් කියලා තමයි මුලින්ම හිතුවේ. හරිද පුතේ? රයිට්. එහෙනම් මේ පන්දු 10ටම මෙයා 4 පහරවල් ගැහුවා. හරිනේ. හැබැයි මේකේ කියනවා 6 පහරවලුත් ගැහුවා කියලා නේද? රයිට්. අපි ඒක තමයි හොයන්නේ. හරි. එහෙනම් පන්දු 10ටම 4 පහරවල් ගහලා තියෙනවා. පන්දු 10ටම පුතේ 4 පහරවල් ගැහුවා නම් ඒ පන්දු 10න් මෙයා ලකුණු කීයක් රැස් කරන්නද? කොහොමද ගන්නෙ? 4 ඒවා කීයක් තියනවද? 10ක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු 40ක් මෙයා මේකෙන් අරන් තියෙනවා. හැබැයි අපිට කියන්නේ ගානේ ඔක්කොම ලකුණු කීයක් ගත්තද? 54ක් ගත්තලුනේ. එහෙනම් ඔන්න 54න් 4 පාරවල් වලින් අරන් තියනවා ලකුණු 40ක්. පුතේ 54න් 40ක් ගියපම තව ලකුණු කීයක් තියනවද? තව කීයක් මෙයා රැස් කරගෙන තියනවද? මෙතෙන්ට අනුව 54න් 40ක් ගියපුවාම 14ක් තියෙනවා. පැහැදිලිද? රයිට්. මම කරන්න පුතේ මෙන්න මේ ඉතුරු වෙන 14 බෙදනවා දෙකේ ගොඩවල් වලට. 14 දෙකේ ගොඩවල් වලට බෙදුවොත් එimhe දෙකේ ගොඩවල් කීයක් පුළුවන්ද? 7ක් පුළුවන්. රයිට්. එහෙනම් මේ බලන්න මේ 4 පහරවල් මම දැන් 6 පහරවල් කරන්න නම් මේ පන්දු වලට තව දෙක දෙක දීගෙන යනවා. එහෙනම් පන්දු කීයකට දෙන්න පුළුවන්ද? 14 දෙකට බෙදපුවාම පන්දු 7කට දෙන්න පුළුවන්. රයිට්. මේ 2යි 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 1යි 2යි 3යි 4යි 5යි 6යි කීයකට දෙන්න පුළුවන් වුණාද? 7කට දෙන්න පුළුවන් වුණා. දැන් බලන්නකෝ 4 වගෙන් අපිට ආව කීයක්ද? 40ක්. මෙතන 2 වගෙන් කීයක් ආවද? 14ක් ආවා. එහෙනම් ඔන්න ලකුණු 56 මෙයා 54යි නේද? ලකුණු 54 මෙයා අරගෙන ඉවරයි. දැන් එහෙනම් අපිට කියන්න දෙයක් තියෙනවද පුතේ? උත්තරේට අමුතුවේ මේ තියෙන්නේ 6 පහරක් නේ. මේ තියෙන්නේ 6 පහරක්. 6 පාරක් 6යි 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 4 ඒවා කීයද? 4 ඒවා 3යි.
4 පාරවල් 3යි. එහෙනම් මම උත්තරේ ලියනවා 6 පහරවල් කීයක් තිබ්බද? 6 පහරවල් 7ක් තිබ්බා. 4 පහරවල් තිබ්බේ කීයක්ද? 4 පහරවල් තිබ්බේ 3යි. පැහැදිලිද? ඔන්න ඔය ක්‍රමයට ඔයාට මේ වගේ ගැටලුවක් ලස්සනට හදන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? මීට වඩා ලොකු ගණනක් ආවොත් ඔයාට මේම පන්දු ඇඳ බෝල ඇඳ රූප ඇඳ ඉන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා මෙන්න මම ඔයාලට කෙටි ක්‍රමයක් කියන්න යන්නේ. පැහැදිලිද? රයිට්. ඔන්න කෙටි ක්‍රමය. හොඳට මතක තියාගන්න. මම මුලින්ම හිතනවා පුතේ මෙන්න මේ පන්දු 10ට සම්පූර්ණම පන්දු 10ට ගැහුවේ කී පාරවල්ද? 4 පහරවල්. එහෙනම් මේ බලන්න. එතෙන්ට ලකුණු කීයක් ආවද? 40ක් ආවනේ. 40ක් ආව නේද? රයිට්. එතකොට අපිට ඔක්කොම ලකුණු කීයක් තියනවා කියලාද කිව්වේ? 54යිනේ. මම මෙන්න මේ සම්පූර්ණ ගාණෙන් මෙතන ආපු 40 පුතේ අඩු කරනවා. එතකොට කීයක්ද ආවේ? 14ක් කියලා ආවා. මම කරන්නේ මේ 14 බෙදනවා පුතේ දෙකෙන් බෙදනවා. 14 බෙදනවා දෙකෙන්. එතකොට කීයක් එනවද? 14 දෙකෙන් බෙදපුවාම 7යි කියලා එනවා. එහෙනම් මම මේ උත්තරේ ගන්න පුතේ මොකක් කියලාද? මේක ගන්නෙ මම 6 පහරවල් කියලා. 6 පහරවල් කියලා. එහෙනම් 6 පහරවල් කීයක් ගහලා තියනවද? පන්දු කීයකට ගහලා තියනවද? 7කට ගහලා තියෙනවා. ඔක්කොම පන්දු කීයක් තිබ්බේ? ඔක්කොම පන්දු තිබ්බේ පුතේ 10යිනේ. මේකෙන් 7කට ගැහුවේ 6 පහරවල් නම් ඉතුරු 3ට ගැහුවේ කීයේ පහරවල්ද? 4 පහරවල්. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ විදිහට ඒකෙත් උත්තරය අපිට පෙන්වන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති. ඔයා මේ වගේ ගණන් තව වැඩියෙන් හදන්න. එතකොට මෙහෙම බෝඩ් එකේ ලියන්න ඕනෙත් නැහැ. ඔයාගේ පොතේ ලියන්න ඕනෙත් නැහැ. මේක දැක්ක ගමන් අපිට උත්තරේ කියන්න පුළුවන්. බෑද කියලා බලන්නකො. මේ පන්දු කීයද? පන්දු 10යි ලකුණු 54යි. අපි හිතන්නේ අඩු සංඛ්‍යාව තමයි මුලින්ම අපි හිතන්නේ. ඒ කියන්නේ 4 පහරවල් ගැහුවා කියලා තමයි හිතන්නේ. එතකොට අපි 10 4ෙන් වැඩි කරා පුතේ 40යි 54න් 40ක් අඩු කරා 14ක් උත්තරය ආවා. 6 පහරවල් එන්න තව දෙකක් නේ අඩු. ඒ නිසා 14 අපි දෙකෙන් බෙදනවා. 14 දෙකෙන් බෙදපුවම 7යි. අපි හිතන්නේ 7 කියන්නේ වැඩි පහරවල් 6 පහරවල්. එහෙනම් 6 පහරවල් ගන්න 7යි නම් 4 පහරවල් ගන්න පුතේ 10න් අර ඉතුරු ටික. පැහැදිලිනේ? රයිට්. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. නැත්තම් මේ වීඩියෝ එක නැවත බලන්න. එතකොට ඔයාලට මේ ගණන් මෙහෙම කරද්දි හදන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි තවත් ලස්සන ගැටලුවකින් හමු වෙමු. මේක ඔයා බලලා යාළුවටත් බලන්න අනිවාර්යෙන් මතක් කරලා ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක් වේවා.